හොඳයි මම ඔයාට මේ වීඩියෝ එක කරන්නේ කොයි විදිහටද මේ සිස්ටම් එක පාවිච්චි කරන්න කියලා. මම දීලා තියෙනවා ලින්ක් එකකින් මේ තියෙන පේජ් එකට ලොග් වෙන්න මෙහෙම. එතකොට මෙතනින් ලොගින් එකක් තියෙනවා. ඔයාගේ තියෙන යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොගින් වෙන්න. රයිට් මේ තප්පර 3ක විතර වෙලාවක් යනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් ටික මේකට ලෝඩ් වෙනවා. ඒකටත් තප්පර 3ක් විතර යනවා. මෙන්න මේ වෙලාව. මෙතනින් ඔයාලට පෙන්눔 කරයි මේ නිල් ඉරක් යනවා වගේ ඔයා දකින්න ඇති. ඊට පස්සේ මෙතනින් මැසේජ් එකක් එනවා. ප්‍රොඩක්ට්ස් ටික මේකට ලෝඩ් වුණා කියලා. රයිට්. එතකොට ප්‍රොඩක්ට්ස් කියන තැනට මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ඔයාලට ප්‍රොඩක්ට්ස් ටික බලා ගන්න පුළුවන්. ඒත් එක්ක කැටගරිස් ටික මේ විදිහට ඔයාලට පෙන්눔 කරනවා. රයිට්. එතකොට මේ ප්‍රොඩක්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ 97 94 100 එහෙම තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඉන්වෙන්ටරි එකකින් මේව අඩු වෙලා තියෙන එක. මම දැන් මේකේ පොඩි ටෙස්ටිං ටිකක් කරා. ඒ නිසායි ඒව අඩු වෙලා තියෙන්නේ. එතකොට මම ඔක්කොම 100 දාලා තියෙනවා. ඒ කියන්නේ අවෝකාඩෝ ජූස් 100ක් දෙන්න පුළුවන් ඉන්වෙන්ටරි එක 100කට හදලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ මේ. එතකොට මේක අවෝකාඩෝ ජූස් මේ ඒක නම ලියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඒක මිල ලියලා තියෙනවා සහ මෙතන SKU එක මෙතන සඳහන් වෙලා තියෙනවා. සමහර ඒවා වගේ SKUs දුන්නේ නැති ඒවා වගේක් තියෙනවා. ඒ වගේ සඳහන් වෙලා නැහැ. එතකොට දැන් හිතන්නකෝ 286 මේ විදිහට ටයිප් කරපුවාම එහෙම අවකාඩෝ ජූස් එක පෙන්눔 කරනවා. එතකොට හිතන්න මට මතකයි එග් රයිස් හරි මොනවා හරි තිබ්බා 0.7 7 කියන නම්බරයකට 7 කියන නම්බර එක මෙහෙම එන්ටර් කරාට එන්නේ නැහැ. 0.7 ගහන්න ඕනේ. මොකද අංක 3ක සංඛ්‍යාවක් තමයි මේ සිස්ටම් එකෙන් අඳුනගන්නේ. මේ සිස්ටම්ස් වල හැටි මොකද අපේ 200 ගණනක් තියෙනවානේ ෆුඩ්ස්. ඒ නිසා තමයි මෙහෙම අංක 3ක සංඛ්‍යාවක් විදිහට ඇතුල් කරන්න වෙලා තියෙන්නේ. රයිට්. හොඳයි මම ඔයාලට කියන්නම් කියලා දෙන්නම් කොහොමද ටේබල් එකට එන ඕඩර් එකක් ටේබල් ඕඩර් එකක් POS එක හරහා කොයි විදිහටද හැන්ඩල් කරන්න කියලා. රයිට්. එතකොට මෙතන මේ තියෙනවා ටේබල් ඇන්ඩ් චෙයර්ස් වල තියෙනවා පොඩි ලෝගෝ එකක් මේ අයිකන් එකක්. ඔයා එතන ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ටේබල්ස් ටික තියෙනවා. මේ විදිහට ඔයාලට පෙන්වන්න කරනවා. එහෙම නැත්නම් ටේබල්ස් මෙතනින් උත් යන්න පුළුවන් ටේබල්ස් කියන තැනින්. එතකොට මම ටේබල්ස් දෙකක් දැන් ක්‍රියේට් කරලා තියෙනවා. මේ ටේබල්ස් වල නම් මෙතන තියෙනවා. ඒත් එක්කම හතරක් තියෙනවා. පුංචි මූණක් තියෙන්නේ. මේකේ මේ චෙයර්ස් ගාන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේකේ පළවෙනි එකේ චෙයර්ස් හතරක් තියෙනවා. දෙවෙනි එකේ දෙවෙනි ටේබල් එකේ චෙයර්ස් 8ක් තියෙනවා. රයිට්. මේක ක්ලික් කරලා අපි ක්ලික් කරපුවම මෙතෙන්ට ආපහු ඩිරෙක්ට් වෙනවා. එතකොට එයාලා ඉල්ලන ෆුඩ් ටික මේ විදිහට අපිට දාන්න පුළුවන්. අවකාඩෝ ජූස් 4ක් ඉල්ලනවා කියන්නේ මෙතනින් මේ විදිහට 4ක් ඇඩ් කරන්න පුළුවන්. මේක ක්ලික් කරලා මේ විදිහට ඇඩ් කරන්න තියෙන්නේ. රයිට්. එතකොට බටර් චිකන් ඕන්න බටර් චිකන් නැවතත් ඕන්නම් ඔයාලට හිතන්න ඉල්ලපු එකකින්ම ඉල්ලනවා කියලා මෙතනින් ආපහු බලලා බටර් චිකන් නෑ මේ විදිහට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් බටර් චිකන් කියන එක උඩ ක්ලික් කරලා මෙතනින් ඒ අදාළ පෝෂන්ස් ගන්න දාන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඇඩ් කරලා කරපුවාම ඊට පස්සේ මේක දැන් කිචන් එකට යවන්න ඕනේනේ. කිචන් එකට අපි සෙන්ඩ් කරන්නේ මෙන්න මෙතන මේ ඇట్లా තියෙනවා දැන් ඔයාගේ අයිටම්ස් ගාන එක මෙතන වලාකුලක් වගේ ක්ලවුඩ් එකක් වගේ පොඩි අයිකන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. රයිට්. ඒක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට කිචන් රිසිප්ට් එකකුත් එක්ක කිචන් ඒක KOT එක මේ කිචන් රිසිප්ට් එක කියන්නේ මේ KOT එකම තමයි. KOT එක මේ විදිහට ක්‍රියේට් වෙනවා. රයිට්. එතකොට දැන් ඔයාලට ඇහෙන්න ඇති බෙල් එක සද්දයක් මේ තියෙන කිචන් ස්ක්‍රීන් එක. මම කිචන් ස්ක්‍රීන් එකෙත් ඔයාලට එවලා තියෙනවා මේ ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් කිචන් ස්ක්‍රීන් එක ඔයාලට දකින්න පුළුවන්. කිචන් ස්ක්‍රීන් එක කිචන් එකේ තැනක මවුන්ට් කරන්න මොකක් හරි මවුන්ට් කරන්න කියන්නේ මේ කම්පියුටර් එකක් හරි එහෙම නැත්නම් ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි තියන්න ඒක හරහා බලන්න පුළුවන්. එතකොට දැන් හිතන්න දැන් චෙෆ් මේ ටික දකිනවා මේ විදිහට. එතකොට මේකේ අවකාඩෝ ජූස්
එකක් තියෙනවා. ඒක මේ විදිහට හදපුවාම යා එක රෙඩි කරපුවාම ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට පුල පාට ටික් එකක් හිටෙනවා. රයිට්. අපි POS එක බලද්දී POS එක වැඩ කරද්දී පොඩ්ඩක් මෙහෙම රිෆ්‍රෙෂ් කරන්න. මෙතන රිෆ්‍රෙෂ් බටන් එකක් තියෙනවා. ඔව් එතකොට මේ අවකාඩෝ ජූස් එක මේ විදිහට පෙන්눔 කරනවා. දැන් මෙතන මේ බ්ලින්ක් වෙනවා අවකාඩෝ ජූස් එක තිබ්බ තැන ටේබල් එකේ අවකාඩෝ ජූස් 4 රෙඩි කියලා මෙතන මේ දැන් අයිටම්ස් 4ක් මේකෙන් 7ක් ගිහිලා තියෙන එකෙන් 4ක් රෙඩි කියලා වැටලා තියෙනවා. රයිට් මේක ක්ලික් කරලා මෙන්න මේ ටික සර්ව් කරා ටේබල් එකට යවද්දි මෙන්න මෙහෙම මේක ක්ලික් කරපුවම මෙහෙම අර කරි දෙකක් වැටෙනවා. රයිට්. කිචන් එකේ තාම මෙතන අවකාඩෝ ජූස් එක අයින් වෙලා නැහැ. මෙන්න මේක ක්ලවුඩ් එක ඔප්පුවාම ඒක කිචන් එකෙන් අයින් වෙනවා. රයිට්. ඊට පස්සේ තියෙනවා තව අයිටම්ස් දෙකක්. ඒ අයිටම්ස් දෙකත් අපි එක එක යවන්න පුළුවන් මේ විදිහට. රයිට්. ඒ දෙකත් රෙඩි වෙලා තියෙනවා. ඒ ටික වෙලාවකින් මේක රිෆ්‍රෙෂ් කරන්න නැතුව තිබ්බම ටික වෙලාවකින් කොහොමත් පෙන්නනවා. ඔව්. ඒ ටික මේ විදිහට පෙන්නනවා. එතකොට සිස්ටම් එකේ මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඒ ටික මෙහෙම කරලා සර්ව් කරපුවාම සර්ව් කරා කියලා මෙහෙම ඩබල් ටික්ස් ටික වටනවාම නැවත මේක ක්ලවුඩ් එක ඔබන්න. එතකොට ඒක කිචන් ස්ක්‍රීන් එකෙන් අයින් වෙනවා. right මේ විදිහට අයින් වෙනවා. ඊට පස්සේ මේ 8000 දැන් ඒ කට්ටිය කෑම අරගෙන ඉවරුනහම මෙතනින් බිල් එක මේ විදිහට මේ දෙන්න පුළුවන්. මේක ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් මෙතනින් ඩිස්කවුන්ට් එකක් සටහන් කරන්න පුළුවන් මේ විදිහට. right එතකොට මේක මේ විදිහට බිල් එක ක්ලෝස් කරන්න යාලා රුපියල් 10000ක් ගෙවනවා නම් පේ කරන්න right මෙන්න මේ විදිහට නිව් ඕඩර් එකකට ආපහු යන්න පුළුවන්. right ආපහු අපි ටේබල් එකට ගිහිල්ලා බලමු. දැන් මේක ටේබල් එක මේ විදිහට තියෙනවා. දැන් අයිටම්ස් 4ම ගිහිල්ලා තියෙනවා. දැන් ඔයා මේ ටේබල් එක ක්ලියර් කරන්න ඕනේ මෙතනින්. එහෙම ඒකට හේතුව තමයි සමහරවිට ගෙස්ලා යන්න ලෑස්තිලා අපෝ වෝටර් බොටලයක් හරි මොනවා හරි එහෙම දේවල් ඉල්ලනවා. ඒක නිසා තමයි ඒක එහෙම තියෙන්නේ. මෙතනින් ක්ලියර් ටේබල් එක මෙහෙම කරලා ක්ලියර් කරන්න. කරලා වෙලා මෙතන රිෆ්‍රෙෂ් කරන්න. මේ රිෆ්‍රෙෂ් බටන් එක ගොඩක් වෙලාට මේක යූස් කරන්න අනිවාර්යෙන්ම. මොකද මේක අර ක්ලවුඩ් සිස්ටම් එකක් නිසා මේක කෑෂ් එකක් හිටිනවා. ඒක නිසායි ගොඩක් වෙලාවට අර පෙන්වන්න නැත්නම් එහෙම නැත්නම් සිග්නල් අඩු වුණාමත් එහෙම තියෙනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් ප්‍රෙස් කරන්න. එතකොට රිෆ්‍රෙෂ් වෙනවා සිස්ටම් එක. රයිට්. ඒ විදිහට තමයි දැන් එතකොට ටේබල් එක හිස් ටේබල් එක මොකුත් නැහැ. මේ විදිහට තමයි පෙන්눔 කරන්නේ. රයිට්. මම ඊළඟට ඔයාලට පෙන්눔 මේ කියලා දෙන්නම් කොයි විදිහටද ටේක් අවේ ඕඩර් එකක් කොයි විදිහටද මේ සිස්ටම් එක හරහා කරන්නේ කියලා. ඕකේ. thank you very much.